උන්වහන්සේගේ ආශ්‍රය ලබා මාගේ අනියාගේ අද ඔබේ ජීවිතයක උන්වහන්සේගේ ඖෂධයක් ලෙසින් ජීවිතේ ඔබේ පණතන නැගෙන්නට ඔබට අවශ්‍ය කරන ප්‍රතිශක්තියක් ලෙසින් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කුඩුවල ඔබේ මතය ගැඹුරුතාව ඔබේ වගේ කාමයේ සෝදා පවිත්‍ර කරන ඒ දේශවල වහන්සේට මේ මොහොතක උන්වහන්සේගේ ගරුවන්ව අපසේ විදනාස මරන්න එසේ බලා ඔබේ සෝදා පවිත්‍ර කරන්නට උන්වහන්සේගේ කුඩුවන්ට මේ ස්ථානයේ දෙන්න උන්වහන්සේ ආරාධනා කරනවා අපසේ විදනාස දැනගන්න අපේ භක්තිය ये समुद्र से අපි අතරට අපි මේ මොහොතේ පිළිගන්නවා මේ පිළිගන්න
සිදු වෙනවා. අවකරේ විශ්වාස පක්ෂයේම ඉවසීම. දැන් මේ කාරණාවෙන් ඔබට කියන්න ඔබට සැලකලා ඔබට හොඳට කියලා දෙන්නේ ස්වාමීන් වහන්සේට දැන් බාරගන්න. අපි මොකක්ද සෝතාරන්නේ? as disciples of the Lord, Swami, මට ඔබට ආශිර්වාද Swami Mahanse ඔබ සමගවන සේක්වා සුශේෂක මාතුමන් සිදියලද දෙය වාක්‍ය නම් මෙසේය ජේසුස් වහන්සේ යලිත් ඔරුවේ නෙතර වූ කල මහා ජන කාය කුර්මාංශයේ දැක්සුව කුර්මාංශයේ මුදුවේලේ වැඩ සිටිසේක ඒක ධර්මශාලා ප්‍රදානින් අතරින් යයිරස් නම් දැනත්තේ කවුත් කුර්මාංශයේ දැක පාමුල වැටි මාගේ පුංචි දුව මරණාසන්න සිටි ඇසුවේ ලබා ජීවත් වන පිරිස ඔබ අපිට අතදැකෝ මනෝයි උන්වහන්සේට යාඥා කළේ උන්වහන්සේ උසම වැඩිසේක මහත් සමෝය උන්වහන්සේ දරපමින් උන්වහන්සේ ශ්‍රීවරාගිය උන්වහන්සේ මෙවදන් මදාලා ධර්මශාලා නායකයන් ගෙදරින් සමහර වූ ඔබේ දුව මලාය ඉතින් ගුරු දේවයන් වහන්සේ වෙසෙන්නේ කුමටද කීයේ ඒ මහන්සේ උත්තර දෙන්නේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට පියනවන්න සත්‍යාගාරිය සිටින්නේ වදාළේ උන්වහන්සේ පේදුරුද යාකෝබ්ගේ සහෝදරයා උද්වාන්ද හැර අන් කිසිවෙක් Taman සම්වේදනට එන්නට ඉරුසේක. ඔව් ධර්මශාලා නායකයා නිවසට සම්මියෝය. ඒ උන්වහන්සේ කලබලයෙන්ද විලාපා ලතෝනින්ද දැන ගෙට පිවිස ඔබ කලබල වී ඉන්නේ විලාප දෙන්නේ මන්ද දැනියේ මැරෙන්නේ නැද්ද මම ඉතින් ඊයව වදාළේ ඒ උන්වහන්සේ සරදම් කළ ඒ උන්වහන්සේ සියල්ල බහැර කොට දරුවාගේ පියාද මවද තමන් තම සිටිය හොඳ කැදවා දරුවා මුදන් ගොස් අය අතිනල්ලා හරිතා කුමි අයට වදාළේ එයත් දැරිය මම ඔබට කියන්නේ නැගිටින්න යන්නේ දොළොස් ඇවිල්ලා ඉඳලා එකෙනෙක්ම නැගිට ඇවිල්ලා. ඔහුද මහත් විස්මයෙන් ප්‍රාන්ත වූවා. මේ කිසිවෙකුට නොදන්න ලෙස ඔහුටනදී උන්වහන්සේ ඇය කැමැත්තෙන් දෙන්නේයි වදාළසේක. ජලේ මුදායක සුභාරංචි නම්සේය තුල්මෝගේ වාඩි වන්න අපේ ජීවිතවලට මතා කරන මහත් අභියෝගයක් වඩපත් වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේට එරෙහිව කතා කරන මිනිස්සු ස්වාමීන් වහන්සේට එරෙහිව මරන්නට ක්‍රියාත්මක වන මිනිස්සු ඒ අතරින් එක්කේ මේ ප්‍රධානී තමාගේ එකම දුව මැරෙන්න යනවා. කිසිම වෛද්‍යවරයෙකුට කිසිම දෙයක් කරගන්න බැරි තරමට පද්දලා යන මොහොතේ අවසානයේ මතක් වෙන්නේ දෙවියන් ස්වාමීන් වහන්සේ. අදවත් තුල තියාගෙන මම ඇල්ලුවා. ඒ අල්ලපු නිසා මගේ ශරීරේ බලයක් තියා. ඒ බලය නිසා ඇය සුවෝ. මේක දැනෙන්නේ ඒ ඉස්සේ දැනෙන්නේ මම සෝනා කියන ඒ වගේම ඒ කිසි මානසික සිතියක් ඔබේ ශරීරේ ඒ බලය කියන්නේ. ඊට පස්සේ ඒ කාන්තාව දෙව්ලොවේ සම්මානකට ඇවිල්ලා කියනවා ඔවුන්ගේ විශ්වාසය තිබුණේ නැහැ.
ඒ නිසා උන්ට කිසිම ප්‍රාතිහාර්යයක් කරන්න බැරුව ගියා. අවසානයේ ගලින් මාතන හැමෝම අඬනවා වගේ. ගමන මහන්සිය කියන මේගොල්ලෝ දුරු විශ්වාසය නැහැ මට දැක්කම දුන්නා කියලා. ඒ නිසා ඔබාම මෙලොව විදිහේ අර විශ්වාසයේ තමයි ගෝල තුනයි අම්මෝ තාත්තා යන්නේ නඳුන රංගී තමයි මේ දැරිය නාත් මෙකිනවල. නවවන්නේ ප්‍රේසාර කුමාරයේ සාරාංශයේ Ashudua meni saran keval prane shabala prane shudrani girata de samaran kabari robakaudwa kabari se kalaran abaswamiyan Jesus Christus ke name maale Bhagwan se ke sahave jivajabara yaman muskile kalavar aapne correct durani khalaya මිනිස්සුන්ට කියනවා කෙලිමද සුදු සබා පීඩා කෙලිමද Bhagwan se පුරා දායක හිරියන කෙලිමද ඔවුන්ගේ පොළ දානයේ සිසිලව හැලෙන්නද සූදානම් සිට උපාලය ඔබගේ නිර්විතකමද සාර්ථක ප්‍රයෝගයේ සම්මනාත් ඔබගේ ගෞරවයෙන් ජනකාර කවි දේවනිරුත් මහත්මයා මාස්ටර් සමානය